දෙනන්සේට ප්‍රශංසා වේවා. දෙනන්සේගේ වචනෙන් යම් කිසි සත්‍යයක් බලමු. දෙයක් ගැන අපි දකින දෙනන්සේගේ වචනය ලියලා තින්නේ ලෞකික භාෂාවකින්. නමුත් ඒක තේරුම ආත්මිකයි. ඒතකොට දෙනන්සේගේ වචනේ අපි තෝරගන්නකොට ලෞකිකව ලියවුණු දේ අපි ආත්මිකව බලන්න ඕන කොහොමද මේක අර්ථය කියලා. ඒකට අපිට අපේ ශක්තියෙන් බෑ. ඒකට ආත්මෙන් නැන්සේ අනිවාර්යයෙන්ම ඕන. හරි. අපි එක කාරණයක් බලමු. අපි දන්නා යේසුස් වහන්සේ දෙවියන්ගේ දකුණු පැත්තේ වාඩි වුණා කියලා කියනවා. අපි පදවලට වැඩි යන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ කිව්වොත් මාර්ක් සුභාරංචි 16 වෙනි පරිච්ඡේදය 19 වෙනි පදය සමාන මාර්ක් 16:19 උන්වහන්සේ ස්වර්ගයට ගොස් සීලු උන්වහන්සේ වැඩේ කරෙන් පස්සේ පූජාව කරෙන් පස්සේ උන්වහන්සේ ස්වර්ගයට ගොස් දෙවියන්ගේ දකුණු පැත්ත ආඩි වුණා කියලා කියනවා. ඒතර අපි ඒක එහෙමම අපි ගන්නවා. මම හිතන්නේ දකුණු පැත්තේ යේසුස් වහන්සේ වාඩි වුණා කියන්නේ. හරි. ඊට පස්සේ එපිස පොතේ පළවෙනි පරිච්ඡේදය 21 වෙනි පදේ, හෙබ්‍රේ පොතේ පළවෙනි පරිච්ඡේදය 3 වෙනි පදේ, කොලොස්සි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය, හෙබ්‍රේ පොතේ 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය, හෙබ්‍රේ පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය, 12 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය, පළවෙනි පේත්‍රුස් 3 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදය. මේ ඔක්කොම පදවල කියනවා යේසුස් වහන්සේ දෙවියන්ගේ දකුණු පැත්තේ වාඩි වෙලා සිටිනවා කියලා. එතකොට මේකේ හරි දේ මොකද්ද? මේකේ හරි අර්ථය මොකද්ද? යේසුස් වහන්සේ දෙවියන්ගේ දකුණු පැත්තේ වාඩි වෙලා සිටිනවා නම් ඒක භෞතික අපි තේරුම් ගන්න ඕන නම් ඒ කියන්නේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේට දකුණු පැත්තක් තියෙනවා. දෙවියන් වහන්සේට දකුණු පැත්තක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේට වම් පැත්තකුත් තියෙන්න ඕන. ඒතර මේකද මේ කියන්නේ? මේ පැති ගැනද කියන්නේ? අපි දන්නවා යම් වස්තුවක උඩ යට දකුණ වම ඉස්සරහා පස්ස තියෙනවා නම් යම් වස්තුවකට පුද්ගලයෙකුට හෝ නිශ්චල චංචල ඕන වස්තුවකට පැත්තක් උඩක් යටක් දකුණක් වමක් තියෙනවා නම් ඒ වස්තුව සීමා සහිත වස්තුවක්. දෙවියන් වහන්සේට දකුණු පැත්ත තියෙනවා කිව්වම අනිවාර්යයෙන්ම වම් පැත්තකුත් තියෙන්න ඕන. එතකොට දෙවියන් වහන්සේ සීමා සහිත වස්තුවක් බවට පත් වෙනවා. ඒක එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ. එහෙනම් මේ දකුණු පැත්තයි වම් පැත්තයි කියන්නේ මොකද්ද? ඒක අපිට මානසිකව තේරෙන්නේ නැහැ. නමුත් ආත්මිකව අපි ඒ අර්ථය ගන්න ඕන. ඒතර ආත්මිකව ඒ අර්ථය අපි ගන්නෙ කොහොමද? ඒකට බයිබලයේම තියෙනවා අපිට දීලා බයිබල් තේරුම. බයිබල් ඉන්ටර්ප්‍රිට්ස් බයිබල්. එමනේ අපි අහලා තියෙන්නේ. අපි බලමු දේශනාකාරය පොතේ 10 වෙනි පරිච්ඡේදය. දේශනාකාරය 10 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය දේශනා 10 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය මෙන්න මෙහෙම කියනවා. ප්‍රඥාවන්තයාගේ හෘදය ඔහුගේ දකුණු පැත්තේ තිබේ. ප්‍රඥාවන්තයාගේ හෘදය ඔහුගේ දකුණු පැත්තේ තිබේ. නමුත් අඥානයාගේ හෘදය ඔහුගේ වම් පැත්තේය. ඔන්න එලිදරවක් තියෙනවා. බලන්න දෙවනස් වචනේ කොච්චර ලස්සනද කියලා. වචනෙන්ම අපිට තේරුම් දීලා තියෙනවා. ඒත් හෘදය කියුවේ හෘද මානසිකව අපිට පේන්නාව හෘද වස්තුව කියලා එකක් තියෙනවානේ. අර වෛද්‍යවරු අතට අරන් කපලා කටලා ඔපරේට් කරලා හදන වස්තුවක් මානසික දෙයක්. ඒකට හෘද වස්තු කියලා අපි කියනවා. දේශනාකාරයත් කියනවා ප්‍රඥාවන්තගේ හෘදය ඔහුගේ දකුණු පැත්තේය. නමුත් අඥානයාගේ එක තියෙන්නේ වම් පැත්තේ. අපි මිනිසෙක් ගත්තොත් ඒ මිනිසා ප්‍රඥාවන්ත නම් උනත් ඒ මිනිසා අඥාන උනත් ඕනම මිනිසෙක්ගේ හෘද වස්තුව තියෙන්නේ භෞතිකව වම් පැත්තේ. ඒක නේ ඇත්ත. අපි ඉගෙනගෙන තියෙන ඇත්ත ඒකයි. එහෙමනම් මේ වචනයට අනුව මුළු ලෝක වාසී සියලු දෙනාම අඥාන වෙන්න එපා. ඇයි? අපේ හෘදයේ තියෙන වම් පැත්තේ. නමුත් මේ කියන්නේ ඒකද? නෑ, මෙතන හෘදය කියන්නේ හෘද සාක්ෂිය. මනුෂ්‍යයා
දෙවියන් වහන්සේ මනුෂ්‍යයට දුන්නා හෘද සාක්ෂිය යහපත් ස්ථානයක තියෙනවා නම් හැම මනුෂ්‍යයාගේම ඒ මනුෂ්‍යයා ඉන්නේ මේ මනුෂ්‍යයාගේ හෘද සාක්ෂිය නැත්නම් හෘදය ඔහුගේ දකුණු පැත්තේ තියෙනවා. යම් කෙනෙක් හෘද සාක්ෂිය නරක කරගෙන ඒක අනුව ජීවත් වෙන්නේ නැතුව තමාට ඕන විදිහට බල් වැදිලා සාතන්ගේ කීමානුව ජීවත් වෙනවා නම් ඔහුගේ හෘද සාක්ෂිය තියෙන්නේ වම් පැත්තේ. ඒතර මෙතන භෞතික දෙයක් ගැන නෙවෙයි කියන්නේ. මෙතන කියන්නේ මොකක් ගැනද? මෙතන කියන්නේ ආධ්‍යාත්මික ආත්මික දෙයක් ගැන. සුද්ධාත්මනාස කෙලිදරව දෙන්න ඕන. මේකට අපිට තේරුම් ගන්න. දේශනා කරලා 10 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය හොඳට මතක තියාගන්න. දෙවෙනිම තියලා තියෙන පැත්ත මොන පැත්තද? දකුණු පැත්ත. දෙවනාස යම්දිසෙම ඉන්නේ දකුණු පැත්තේ. දෙවනාසට වම් පැත්තක් නැහැ. ඒතර යේසුස් වහන්සේ ස්වර්ගයට ගිහිල්ලා දෙවනාසගේ දකුණු පැත්තේ වාඩි වුණා කියන්නේ මොකද්ද? උන්වහන්සේ ස්වර්ගයට ගිහිල්ලා හරි ස්ථානයේ ඉන්නවා කියන එක. හරි නියම ස්ථානයක ඉන්නවා කියන එක. උන්වහන්සේ තුල කිසි අධර්මිෂ්ඨකමක් නැහැ. කිසි වංචාවක් නැහැ. උන්වහන්සේ සුද්ධයි. උන්වහන්සේ ධර්මිෂ්ඨයි. එතකොට දෙවියන් වහන්සේගේ දකුණු පැත්ත කියන්නේ මොකක්? ඒක අපි දකිනවා ස්තේපන් මැරෙනකොට ස්තේපන්ගේ ඇස් ඇරලා ස්වර්ගය දිහා බලලා ස්තේපන් කිව්වා ස්වර්ගය විවර වෙලා මනුෂ්‍ය පුත්‍රයා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ සිටගෙන සිටිනවා මම දකිනවා කියලා ස්තේපන් කියනවා. ඒක ස්තේපන් දැක්කේ මොන පැත්තද? මතක තියාගන්න. දැන් ඔයගොල්ලෝ හිතන්නේ පුළුවන් එහෙනම් ස්තේපන් දැක්කනේ දකුණු පැත්තේ ඉන්නවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ දකුණු පැත්තක් තියෙනවා කියන එක. භෞතිකව නෑ. ස්තේපන් ඔය මැරෙනකොට එයා ජීවිතයේ උච්චම ස්ථානට ඇවිල්ලා උච්චම සුද්ධාත්මයන් වහන්සේගේ උච්චම පිරිසිදුකමට ඇවිල්ලා එයා දැන් ජීවිතෙන් සමුගන්න යනවා මේ ලෝක ජීවිතෙන් ස්වර්ගීය තලයකට. ඒක ඔහු තලයකට ස්වර්ගීය තලයකට යන්න හදනකොට ඔහුට ඇරෙන්නේ ස්වර්ගීය කැස්. ඔහු භෞතිකව යේසුස් වහන්සේ දකින්නේ නැහැ. ඒක ඔහු දකුණු පැත්ත කියලා කියන්නේ අපි මේ දකින්නව දකුණවම නෙවෙයි. ඔහු දකුණු පැත්ත කියලා කියන්නේ යේසුස් වහන්සේ නියම ස්ථානයේ කිසි වංචාවක් කිසි අන්ධකාරයක් නැති කිසි අශුද්ධකමක් නැති ශුද්ධ වූ ආලෝකයේ ශුද්ධ ස්ථානයක යේසුස් වහන්සේ ඉන්නවා කියන එක ඔහු දකිනකොට සුද්ධාත්මනාසේ ඔහුගේ මුඛයට දෙන වචනේ තමයි කියපන් දකුණු පැත්තේ යේසුස් වහන්සේ ඉන්නවා කියන එක. ඔහු ගෙලිම කියන දකුණු පැත්තේ යේසුස් වහන්සේ ඉන්නවා කියන එක ඔහුගේ ඇස් මේ භෞතික ඇස් නෙවෙයි. භෞතික ඇස් නම් ඔහුට තිබුණේ ඔහු ගල් ගහනකොට අත මෙහෙම කරලා වලක්ක ගලා ඒකෙන් බේරෙන්න හදනවානේ. මොකද ඔහුට ඒක බේරෙන්න හැදිලා මොන කමක් නැහැ. ඔහු ස්වර්ගීය තලයට මාරු වෙලා දැන් ස්වර්ගයට යන්න ලෑස්ති. ඒක ඔහු ස්වර්ගීය ඇස් වලින් කියනවා මෙන්න යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ සිටිනවා. ඒතර ඔහුගේ කටට දෙවියන් වහන්සේ දෙන වචනේ තමයි දකුණු පැත්ත. දකුණු පැත්ත කියන්නේ ඕනෝකයි. නැත්තම් දෙවියන් වහන්සේට අපි දකින ආකාරයේ භෞතිකව වමක්වත් දකුණක්වත් දෙවියන් වහන්සේට තියෙන්න බෑ. එහෙම තිබුණොත් දෙවියන් වහන්සේ සීමා සහිතයි. නමුත් මේ දෙවියන් වහන්සේ සීමා රහිතයි. උන්වහන්සේ දකුණු පැත්තව මත වම් පැත්තවත් තියනවා නෙවෙයි. උන්වහන්සේ තුල අපි ඉන්නවා. හරි. එතකොට දාවිත් කියනවා ගීතාවලි 16 වෙනි පරිච්ඡේදයේ මම ස්වර්ගයට ගිහලා මගේ යාන පිළිල කරත් ඔබ වහන්සේ එතන. මම ෂේවලයට ගිහලා ෂේවලේ මගේ යාන පිළිල කරත් ඔබ වහන්සේ එතන ඉන්නවා. එතකොට ඔබ වහන්සේ කොච්චර ලොකුද? ඔබ වහන්සේ සැඟවෙන්න කිසි දිනකට බෑ. ස්තේපන් කියනවා අතින් සෑදෝ මාලිගාවල දෙවියන්සේ වාසය කරන්නේ නැහැ. ස්වර්ගේ මාගේ සිංහාසනේ පොළොව මාගේ පාපුටුව. බලවා මොන වගේ ගයක් මට හදන්නේ. එතකොට එහෙනම් දෙවියන් වහන්සේට පැත්තක් නැහැ. භෞතික නමුත් ආත්මිකව පැත්තක් තියෙනවා. ඒක දකුණුවම අඥානයාගේ හෘදය ඔහුගේ වම් පැත්තේ. නැත්නම් දුෂ්ටයාගේ හෘදය ඔහුගේ වම් පැත්තේ. නමුත් ඥානවන්තයාගේ ධර්මිෂ්ඨයාගේ හෘදය ඔහුගේ දකුණු පැත්තේ. කියන්නේ ආධ්‍යාත්මික දෙයක්. නිසා යේසුස් වහන්සේ බයිබලයේ ඔබට හම්බ වෙනකොට යේසුස් වහන්සේ ස්වර්ගයට ගිහිල්ලා දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ වාඩි වුණා කියන එක. ඒක දකුණුවත් වමවත් භෞතික එකක් නෙවෙයි. ඒක ආධ්‍යාත්මික එකක්. හරි? යේසුවිටයි